මංගල සභාව සියලු දෙනාට ස්තුතියි. ඒ මොකද කියනවා නම් මම මේ චාරිත්‍ර ධර්මයන් කරන්න පටන් ගත්ත බොහෝ තැන්වල කවි කියනකට වඩා කියනවා කෑ ගහන්න එපා කියලා. ඉතින් මේ අභිනව ජයම්පතිනි වල බොහොම ආදරයක් දක්වා ඔබ සියලු දෙනා ඒ වෙනුවෙන් කෘතඥතාවය අභිනව ජයම්පතිනි වල වෙනුවෙන් බොහොම හිතයිශී විදිහට මම ඔබ සියලු දෙනාට ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ආරාධනා කරනවා අභිනව ජයම්පතිනි වලගෙන් බුලත් කුරුල්ලක් අරගෙන ආශිර්වාද කරන්න සිදු නෑදෑයන් පිළිවෙලට එන්න කියලා ඉස්සරහට එතනම පළමුව පොල් ගෙඩිය බින්දලා ආශිර්වාද එක්කාසු කරමු මාමට ආරාධනා කරනවා එන්න කියලා ඉස්සරහට බුලත් කුරුල්ලක් ගන්න. රැත්ස සමදස දහස් සක්වල දෙවි බබුන් විත් අපමනා අස්ර යන ලෙස තුසිත පුරේ ගලෝ වැඳ ආරාධනා රැස් සෙසුනේදයොත් එන්න බුලත් කුරුල්ලක් අරගෙන අභිනව ජයම්පතිලා ආශිර්වාද කරන්න බොහොම ඉක්මනට එන්න ඉස්සරහට රිසි අපමණ ඉසුරු දෙවි ලොව හැරදම සිත් සේබැතින් සුසි පුරයෙන් සට වුන්නර ලෝබලා මුනි පස්බලුම් ඉසි සසොබන කුමරු පිලිසිඳ පිහිව මහමායා කුසින් නිසි ලෙස කළ සිහනාද වේය ජයසිරි මංගලම්. බොහොම ඉක්මන් කරොත් මට බුලත් කුරුල්ල දීලා ඉවර කරන්න පුළුවන්. ආරාධනා කරනවා දෙපාර්ශ්වයේ නෑදෑයන්ගේ තුන් දෙනා ඉස්සරහට ඇවිල්ලා බුලත් කුරුල්ලක් ගමු බොහොම ඉක්මනට. අරන් ආශිර්වාද කරමු. විලස පෙර අඩ සඳස දින දින වැඩි සොලොසවිරි දිවෙමින් සතොස වඩවන යසෝදර නම් උමරි පාවාගෙන තොසින් නොලැස 40,000 මිලියන් පිරිවරා වැද සිත් ලෙසින් පිවිස උයනදී පෙර නිමිති දුටු අනුහසින් ජය මංගලම් දකින පූර්වේ නිමිති සකසා කලකිරි සිත නොවලසින් එදින රාහුල කුමරු බිහිවු බව අසාය නොතකමින් මහනවීමට ගියේ මැතියම් රේකන්තක අසුපිටින් යෙහෙන ජයසිරි මගුල් වේවා යතිපති හට ඒ බෙලේ සරණ යුග බැඳී පැරණි සිරිතකි පෙර සිටන් මේ ලෙස එනා සරණ මුනි බලයෙන්ම කිරිබත් කැවුමුන් අති රසගෙන සරණ තිසරණ බෙලෙන් යුවලට අකහිඟක් නම් නොම වෙනා සරණ යුග සිරුවා පොරුව ඉඳුල් කරනුය දැන්මනා. මේක මනමාල හාමිනේගේ චාරිත්‍රයක්. මේ නුවන් හරියට උයන්ට දක්ෂය හැබැයි ඒ වුණාට නේද කෑමිම ලස්සනට හදන්න හරි දක්ෂයා නේද? නැහිලු මේ බොරු කියන. ඉතින් මේ සිද්ධ කරන්නේ බොහොම සුවිශේෂී චාරිත්‍ර ධර්මයක්. ඒ තමයි පොරොව ඉදිරි කිරීමේ චාරිත්‍ර ධර්මය. මේ කුල කුමරි මින් ඉස්සරහට මේ ජීවිතේ පුරාවට ආදරබර මහත්තයා බඩගින්නේ තියන්නේ රසනහර පිනායන ආහාර පාන වලින් පෝෂණය කරනවා කියලා තමයි පොරොන්දු දෙන්නේ. එහෙම කරනවා නේද? එහෙනම් මනමාල මහත්තයාට කැමැති පරිද්දෙන් කැමැති රස කැවිල්ලක් කරන් කවන්න. එයා කණ්ඩ හොරයි. ඉතින් අර චුට්ටම් බට්ටිච් එක ආව කියලා කතන්දරේ කියලා කවන්න. ඒකට කන්නේ. දැන් නුවන් මහත්තයා ඉස්කෝලේ වත් කාව විදිහට දැන් වත් කාලා පැත්තකටලා ඉන්න බෑ. දැන් ඔයා විවාහ ප්‍රාප්තයි. එතකොට ආදරබර කුමාරි හැමෝට බත් 8ක් කැවුවට පස්සේ ඒක ප්‍රතික්‍රියාව ඔබත් කරන්න ඕන. එතකොට තමයි ආදරේ ලස්සනට ගලාගෙන යන්නේ. ආරාධනා කරනවා ආදරබර අපේ නුවන් මහත්තයාට මේ සුබ මොහොතින් ආදරබර ආමිනේටත් බත් 8ක් කවන්න. එනත් එක්ක එන්න ඉස්සරහට. ඕම පොරු.
මම මුලින්ම බුලත් රුළු දෙකක් දුන්නා දෙපැත්තේ අම්මලා තාත්තලාට. මෙන්න මේ බුලත් රුළු දෙකක් අරගෙන එන්න අම්මයි තාත්තයි දෙපැත්තේ. හොඳයි මේ සිද්ධ කරන්න සූදානම පෝරුවේ හමාර චාරිත් ධර්මයේ. පෝරුවේ හමාර චාරිත් ධර්මයේ සිද්ධ කරන්න කලින් අනාගතය කියලා ඉන්නද? දැන් මෙන්න මෙහෙමයි. මේ අනාගතය මෙන්න මෙහෙමයි. මේ මට හරි ගිය පින්න තමයි මම මේ කියන්නේ බය නැතුව. මේ පොල් ගෙඩි තියෙනවානේ පැති දෙකක් දන්නවනේ උඹලා. එක පැත්තකට පිරිමි පැත්ත කියන අනිත් පැත්තට ගෑනු පැත්ත කියන. එහෙමනේ මෙන්න මේ සුබෝරාවේ පිරිමි පැත්ත ලෝකෝට බිඳුනොත් එහෙම පළමු පුත් කුමාරී කොටවල් කරන්නත් අනිත් පැත්ත ලෝකෝට බිඳුනොත් එහෙම පළමු දූ කුමාරී කොටවල් කරන්නත් හැකියාව තියෙනවලු. මට නම් දෙයියනේ කියලා කිරිකාට යනවා වගේ හරි ගියා. වරක් නෙමෙයි දෙවරක් මෙතන ඉන්න ඕන තරම් වැඩි හිටි කට්ටිය ඒ දවස්වල චාරිත් ධර්මයන් කරන්න ඇති. පෝරියම් බහිනකොට කොහොමද පොල් ගෙඩි බිඳුනේ කියලා කල්පනා කරගන්න. දැන් ඉන්න ධර්මවල කොහොමද කියලා කල්පනා කරගන්න. මම කියපු කාරණේ හරිනම් දැම්ම තියලා උන රෝස් පාටි බෝඩි කුගෙනක් තියා ගන්නවද නිල් පාටි බෝඩි කුගෙනක් තියා ගන්නවද කියලා ගණන් හදාගත්තට එහෙම මොකක්ද කියන්නේ නැහැ. එහෙනම් මනමාල මහත්මයාගේ පාර්ශ්වයෙන් අහන්න දෙයක්වත් නැහැ. තමන්නේ පිළිත විදියට අහලා බලන්න මොනවද මේ චාරිත් ධර්මයන් කරගෙන ඉන්නේ අඩුපාඩුවක්